මේකට. නෑ මං කිව්වේ. ඔව්. මං ඕක අරන් නෑ කලින්. මම ගත්තේ මේක. මං ඕක දෙකලා නේද? බට එකක් දෙන්නෝ. කොහොමද නේද බට් හොයන්න. මං අස්පේ. ඔයාද හදන්නේ මන්ද හදන්නේ? මම හදමු. දැන් ඉස්සලාම ඒක හදලා දාන්න එකක් හොයාගන්න හොඳ පුතා වගේ. ඒක මට ගේන්න බෑ. අයියෝ. ඒක තිබ්බම සුපර් මේක මෙහෙම තමයි මේකේ වතුර බොන්න ඉස්කෝලේ කියලා හිතාගෙන යන්නේ. මාතම ඉස්කෝලේම ඉබනේ. මං ඉස්කෝලේ බොන්නේ. කොහොම හෙන්න කොණ්ඩේ කවුරු මැට්ටා? ලස්සනයිනේ. නෑ මට තරහම තරහයි කොණ්ඩේ කොට කරාට. කැතයි. හරි දිගට තිබ්බනේ. ඊයා කැතම කැතයි. උඩින්ුත් කැතයි මෙතනින්ුත් කැතයිනේ. ඔයා කියලා ලස්සනයි. මං කිව්වා කපුරු නිසා. කොපුරු නේ පොකුරු. ගාලි. කපුටු කපුටු නිසාද? ඔය බද්ද දෙල දෙනක කන්න. බද්ද කාලා ඉන්නද? ඔයා හිතුවට ලස්සනයි කියලා මට නම් ඔක් කැතම කැතයි කොණ්ඩේ කොටට කපන. කමන්නේ ඔයාට කැතුනට මට ලස්සනයි. කැතම කැතයි නේද පුතේ? පොඩේ. මේ අයිසින්ද? ඕක මොනවද කරන්නේ? ඔයා මොනවද කරන්නේ? ඔයා මොනවද? අම්මගේ ඩබල. හාල් මැස්සු කන හැටි. ලයින්ස් එක දාන්නකෝ. එනින්කොට බත් ගේනවා. යා ඔය එඩිට් කරලා දාන්න අපි පට්ට වැදර වෙන්නේ. මාවත් වෙන්න තිස්සලෝම තමයි. අපි මාව ඔයාගේ කොහොමද? කියපු ටික දාලා. නෑ ඔය හරි අම්මා කෑමද? එන්න කන්න. වෙන මාසයිද? අර බෙල්ල කරවල කියලා කන්න. මං ඒව රාස නැහැ කියලා දාන්න. ඔන්න මේක තමයි අද දවසේ කතාව. නංගිලා ගෙදර ආවා. නංගි ආවේ එයාගේ දුවත් එක්ක. ඉතින් එයා එනින්කොට හැමදාම කෑම අරන් එනවා. ඉතින් මේක තමයි මේ කතා කර කන්නේ. නංගි ඉතින් උදේට උයද්දී එයා ගෙදර හරි අම්මලා ගෙදර හරි මගේ ගෙදර හරි එනවා නම් එයා වැඩිපුර කෑම උයලා මේ වගේ පාර්සල් අරගෙන එනවා. අපි හැමෝටම මොකද නංගි උයනවා හරිම රසයි. ගොඩක් වෙලාවට කෙහෙල් කොලේ තමයි උතාගෙන එන්නේ. ඉතින් හැමෝටම වෙන වෙනම අරගෙන එනවා. ඉතින් එහෙම ආපු අද දවසේදී මම එයාටම කියලා බත් ටික කවා ගත්තා. ඉතින් ඒ කවන අතරේ මටත් මතක් වුණා මම හාල් මැස්සු හදලා තිබුණ ලුණුත් එක්ක. ඒකත් දාගෙන කන්න හිතුණා. මෙහෙම එයාට වගේ මඩත් රහට උයන්න පුළුවන්. නංගිලා දෙන්නයි මල්ලි තමයි මට ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. මගේ නංගිලා දෙන්නටම රසට උයන්න පුළුවන්. හැබැයි තුන් දෙනාගේ කෑමවල රස තුන් විදිහක්. වීඩියෝ කරනවා කෑම කැපිවල. ලබ්බදා දුන්නා දාන්න බෑ. ඊයලු එකක් දාන්න බෑ අපරාමාර. ඔයාලම ටැංගර් 2 බලන්න ඕනේද? ඔයාලම හැරෙන්නේ ටැංගර් 2 බලන්න ඕනේද? මේ තමයි ඉතින් අපි ඇත්තටම ගෙදර ඉන්න විදිහ ඒ නිසා මොතුවෙන් වෙනස් වෙලා හැඩ වෙලා නම් නෙමෙයි මම මේ ලොක් එක කරන්නේ. Go through the funnel that is, the filter paper that is placed on the funnel, and the filter paper will trap the solid pieces. That way, What is a strainer? calling the spring. A strainer. Oh yeah, that thing, right? Miss, I'll bring my strainer. Yeah. Okay, I'll go and bring my It strainer. uses. No, don't bring now. That's fine. You know what I'm talking about now, right? You, ඉන්ෂුරන්ස් කරන්න යනවා දෙන්නේ. ඉන්ෂුරන්ස් කරන්න ඇවිල්ලා ඉන්න එකනේ. ඔව්. අපිට ඕනේ ගෙවන්න ඕනේ හැබැයි මෙහා මේ පෙන්නනවා. ඔක දාන්න මගේ බෑ. ඉන්ෂුරන්ස් එකක් කරලා තියෙන සොෆ්ට්වෙර් එක. ඒ දාන්න. නේද? දාන්න. සොෆ්ට්ලොජික් තමයි මගේ ඉන්ෂුරන්ස් එක කරලා තියෙන්නේ. හොඳයි. ඇත්තටම ගොඩාක් හොඳයි. බෙනිෆිට් හොඳයි. ඔයගොල්ලෝ බය නැතුව සොෆ්ට්ලොජික් ඉන්ෂුරන්ස් එකට යන්න. මම ඇන්නේ කුඩම දෙන්නේ කිව්වා. ඉතින් නංගිටත් ඉන්ෂුරන්ස් එකක් කරන්න හිතලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර අහනවා. ඉතින් සොෆ්ට්ලොජික් තමයි ඉතින් මාත් ඉන්ෂුරන්ස් එක කරේ. හැබැයි ඉතින් ඉන්ෂුරන්ස් එක කරන එක හරි වටිනවා. ඕගොල්ලන්ටත් මම කියන්නේ ඉතින් අසනීපදී හදිසියේදී කරදරයක් ලෙඩක් දුකක් හැදුනම ඉන්ෂුරන්ස් එක නම් ගොඩාක් වටිනවා. ආසිකට තමයි ඇඳ තිබුණා දෙන්නේ. වෙනවද මන් දන්නේ හදන්න යනවා මෙන්න ආ කෙලගෙන ෆිල්ටර්ස් දානම ගන්න කියලා එකපාරම. ඒක ලේසි. පොඩක් මගේ දුව සනීපයි. මගේ දුව මට හරි ආසයි කතාවක් හදාගන්න. ෆෝන් එක මට හරි ආසයි අනේ පොඩි කතාවක් ෆිල්ටර් එකක් හදාගන්න. දාන්නකෝ ඉතින්. චුට්ටක් කතාවක් හදාගන්න ආසයි. මගේ දුව. හැබැයි ඉන්න දුවලා 10ක් විතර. අනේ මේ ඉල්ලන් කවෝ. 10ක් විතර ඉන්නවා. මම වගේම තමයි.
මම වගේමයි එයා වගේ කියලා තමයි යන්නේ. එයාගේ දුව කියලා තමයි කියන්නේ මගේ ළඟ හිටියට. හැමෝම කියන්නේ එයාගේ කියලා. මෙයා හම්බ වෙන්න ඉද්දි නෑ මෙයා හම්බ වෙන්න ඉද්දි මං කියන ලොකු මැජික් එක හම්බ වෙන්න ඉද්දි මට නිකන් හිතුණා මේ මොනවද මෙයාගේ කොණ්ඩේ කර්ල් වෙයි කියලා මං ආස කර්ලි කර්ල් වගේ වෙනවද? ඔව් කර්ලි එකක් මං ආස එහෙම හරි කොණ්ඩේ නේද ඉන්නේ ඉන්නේ. මෙන්න මේ ළමයා මොනවද කියනවා හැබැයි මගේ මහානගල ඉන්නේ මට හොඳටම කොණ්ඩේ පිස්සන් කොටුව වගේ මොකක්ද එකක් කරගෙන හරි දිගට තිබ්බට දැන් විරුම ගන්න. නෑ ඒක ඇත්තම කැතයි කැතයිනේ දැන් මෙයා කැතයි ඇයි කොණ්ඩේ කැපුවේ ආ කහන්න හිතනවා හරි මොකද්ද දැන් කියන්නේ කී කතාව නෑ බ්‍රෑන්ඩ් එක නෑ මේ නිකන් බොටල් එකකට දාලා තියෙනවා මම මේ පොඩි පැකට් එකක් ගෙනල්ලා බැලුවේ ඒක කොහොමද කියලා ටෙස්ට් කළා කෙල්ල මෙහෙමයි කෑම හොරෙන් කන්නේ දෙයියනේ මම වැඩ කරන්නේ. මොකක්ද ඉස්සෙකටවත් වැඩක් කරගන්න පුළුවන් ළමයි හිටියා නෑ. මෙයාව කවුරුවත් බඳින්න ලෑස්ති වෙන්න එපා කිසි වැඩක් කරන්න නැති හොරම හොර ගෙල්ලේ බඳින්න මම බඳිනවද නෑ. තනියෙන් යනවා බලාපොරොත්තු. අම්මත් එක්ක ඒක තමයි අම්මගේ ඉන්ෂුරන්ස් එකකුත් දාලා තියෙන්නේ. මට ඉන්ෂුරන්ස් එකක් දාලා කාලිකව තනිකර. හරි ජීවත් වෙන්නද හිතන්නේ මං කිව්වනේ බඳින්නේ නැහැ ඒ බඳින්න නැහැ ඔයාම දකින්න ටිකේ බඳින්න එපා කියලා. නෑ මේ ඇත්ත. ඕව දාන්න මම නෑ ඇත්තටම බඳිනවා තියෙන්නේ. අර ඒක බය වුණා. මොකද කියන්නේ මොකද කියනවා ඔයම කියනනේ ඒක හරි මොකද දානද දැන් නංගි මට කලින් බැන්දානේ අපි ඉස්සෙල්ලාම මේ මං නිකම්නේ කිව්වා මතකද ඔයාට චූටි කාලේ මේ ඔයා බඳී මට කලින් කනේ අම්මෝ නෑ මම බඳින්නේ අක්කට කලින් නම් මං කොහොමද බඳින්නේ එක එක කීක හිටිය ළමයා අවුරුදු 18 දී දැන්ද මාරගෙන්සක ලෝක හැරි 18 ඉවර වුණා විතරයි මේ මම 28 ඉවරනකොට බඳිනවා 18 ඉවර වුණා විතරයි කාව හරි බඳිනවා හරි වයිස් මම ගාන්න આવුත් කීමකට කම්ප්ලීට් ඔයා බඳින්න නෑ මම බඳිනවා මේ ඔක දාන්න බං රෝඩි කිව්වේ බඳිනවා හැබැයි අංකල් කෙනෙක් මේවා බලන්න මම බොරු කියනවා ඈ විකාර බොරු කියන්නේ නෑ එක එක ඒවා කියනවා ලංකාවේ නෙවෙයි මගේ දැන් අරයට බීම මොනවා හරි හදලා දුන්නද කියලා සරි නෑ වයිස් මගේ වයිස් තමයි මෙයා නෙවෙයි යාළුවා නංගි තමයි යාළුවා නේද දැන් මගේ එක හදන්න මේක දාලා හද ඒක දැනගෙන ඔයා වෙන්නේ ලොකු ආ මොන හරි හදාගෙන ගිහලා වගේ තේක දෝන මට කූල් මොන හරි ඕනේ ඔක දාලා බොන්න පුළුවන් දෙයක් හදන්න මන්න අඩුපාඩු සමග බොන්නේ නැහැ මන්න කොහොම නැහැ නේ ඒගොල්ලෝ දන්නා චුට්ටක් මට අවුල් ඔය අය වයිට් ෆ්‍රට් තියෙනවා ඒ සරයා ගන්නන්නේ හරිනේ මාර ඒ වගේ මොකද වෙන්නේ අයියෝ මාර බිට් මට අනේ කතා කරන්න බැරුණානේ නංගි. දැන් යා දැනගන්න නංගි මේ සෝරි ආ. මම වීඩියෝ දානවා. කතා කරන්න බැරුණා සෝරි. මම කෝල් එකක් ගන්නම් අනිවාර්යෙන් නිදහසේ කතා කරන්න ඕනේ. ඉස්සරහ මගේ බීම එක හදනවද? කෙල්ල මට මොනවද එකක් හදන්න කිව්වම මම දන්නේ ලට්ටුපට් ටික ඔක්කොම දාලා හදුවා. මොනවා නම් මට මුත්තේ බොරුවට හරි මේ කැමරා එකට රහයි කියන්න ඕනේ නැත්තම් ගහන්න. තේරුණාද? මම හිතනවා රසයි කියලා. හොඳට ලස්සනට පොඩ්ඩක් රසයි කියන්න දෙයනේ. ලස්සනට කියන්න. රසයි කියන්න ප්ලීස්. අම්මේ මොකද කියන්න ඕනේ? දෙයිනේ ප්ලීස්. දැන් නරක වෙයි කියන්නේ. Wow, මාරයිනේ. යවුවනේ කොහෙද චමත්කාරේ. නෑ රසයි නේද? නෑ, හැබැයි මෙහෙමයි. ඔයා මට අනිත් ඒවා දාන්න දුන්නේ නෑ. මොනවද? තව තියෙනවා ඔකට දාන්න ලට්ටපට්ට. ඔයාත් අපේ පුතා වගේ එයා කියන විදිහට ඒක විතරයි දාන්න ඕනේ. හරිම රහයි. ඉතින් ඇයි? රහයි. නංගි මම මේකෙල කිසිම ඇඩ් එකකට දාන්නේ නෑ. රහම රහයි ඉතින්. අයියානේ. මාර රහත්. ඔහොම රහයි කියලා මේ දාන්න පුළුවන් කමර්ෂල් වල මේ මාර රහයි ඔයා මහන්සිය මම ප්‍රොඩක්ෂන් ඔක්කොම ඔයාගේ ශ්‍රමය වැය කරලා අර මං කිව්ව රස පවුඩර් එක දාලා මේ හදන්න thank you.
රස නෙවෙයි වැදගත්. ඔයාගේ මහන්සියයි වැදගත්. කෑම කාලා තියෙන අය ඕන පිට. නෑ නෑ ඔයා කියපු විදිහට මේක හැදුවේ. මේ මට ඕන විදිහට නෙවෙයි හැදුවා. ඔයා මගේ පුතා වගේ. අපේ එක්කෙනත් එහෙමයි. යාට ඕන විදිහට හදන්න කියලා. යාට ඕන ටික දාගෙන ඊට පස්සේ ටෙස්ට් කරලා දෙන්න. බීලා බලලා දෙන්න බා. වාව්. ආයෙත් කැමරා. නැවතාවක් ඒක එකක් බිව්වා එක බීලා තව තව ෆ්ලේවර් එකක් වෙන එකක් හැබැයි ඔය වෙන එකක් අර වීගෙන ගියා මේ මගේ ඇත්තටම අලුත් හෑර් කට් එක ලස්සනයි නේ යා කමෙන්ට් කරා මට නම් කැතයි මේ කෙල්ල කොණ්ඩේ කපලා මට ඒක තරහ කලින් එක මතක නෑ නේ නකෝ බලන්න ඉන්න මට මේ කොණ්ඩේ පෙන්නන්න නේද මේ අලුත් හෑර් කලින් කොණ්ඩේ මතක නෑ මටවත් මතක නෑ දී කාටවත් මතක නෑ නේද දිග කොණ්ඩේ ඇතිව මේක නෑ නෑ එහෙම දිග එහෙම මේ දිග තුන්නේ කයිපෝනි සතන තරහ ගිහින් තියෙනවා හරි දීලා ඔබ තරහයි කියන්නේ මේ තරම් නපුරු බොරු ගාර කෙල්ලේ තවත් මාර රහයි නෑ ඔක රසයි රහයි ඇත්තටම රහයි ඉතින් ඇත්තටම කුටි කන්නට කියනවා රහයි කියලා රහයි මම දන්නේ අපේ අම්මා නම් රසයි කියලා මොනවද යනවා යන්න පුතේ මට යකා ඒක කියන්න දැනුවත් කරන්න පොඩි පුස්තරහක් කරනවා ඒ ඇරෙන අනිත් ඔක්කොම හොඳයි චුට්ටක් පුස්තරහක් කරනවා පොඩක් පරම වෙච්ච මම මේකෙන්ද මොකුත් හදලා දෙන්න බෑ යක් දාලා දෙනවා මේක අම්මා මේක බීලා හොඳයිද කිය ආචි කියන්න ආචි බීලා කියනවා ආචි ආචි ගාසරේ වැඩි මාර රහයි හම්නේ රසයි අම්මා හරිම රසයි අපේ අම්මා ලේසියෙන් කියන්නේ දුව හදලා දෙනවා නම් ඕන දෙයක් මාර රසයි දුව හදලා දෙනවා නම් ඕන දෙයක් හරිම රසයි අම්මා ආච්චි නෙවෙයි ආච්චිගේ තාච්චි අත්තා අම්මා මේ මේක බීලා වල රහයි කිය එහෙම තමයි අපේ නංගිලා මේ වගේ නපුරු දුවල අපි හැදුවට මුසාවරයි බොරුවට හරි කියන්න බෑ මම හරියන්නේ මහන්සියට හදලා දුන්නේ ආය අදිස්සයකට හම්බෙන්නේ නැති. ආයේ ඉතින් කිසිම දවසක දෙන්නේ නැහැ ඔයාට මේක දැන් කරගන්න තියෙන්නේ අක්කට මට යන්න බෑ බෑ ඔයා හදා ටෙක්ට් එක දාලා මෙහෙ මෙන්න මේ කියලා තමයි මගේ දුව නංගිගේ දුව උනාට මම වගේ දැන් නංගිලා යන්නේ පොඩි කෑම හැදුවා බත් කිව්වා බත් ගෙනාවා බිස්කට් පුඩින් හැදුවා ආයෙත් මට නම් දකින්න ගානේ තරහයි මෙයාව හේතුව කොණ්ඩේ කැපුව නිසා අපරිස්සමෙන් ගිහින්. ඔන්න මේ විදිහට තමයි එක දවසක් ගෙවුනේ. ඔන්න දුව යන්න කලින් කියනවා එක දෙයක් දාන්න එපයි කියලා. ඇත්තටම ඒක තමයි මෙයා සින්දුවක් කිය කීටියා. මම හොරෙන් ඒක වීඩියෝ කරා. ඉතින් එයා ලස්සනට කිව්වා ඒ උනාට එයා කියනවා දාන්න එපා. එතනින්ම කපලා දාන්න කියලා. ඉතින් ඊළඟ දවසේ මම එයා සින් කරනවා දාන්නම්. ඇත්තටම ලස්සනට සින්දු කියන්න පුළුවන් කෙල්ලට. ඉතින් ඔන්න ඔහම තමයි අද දවසේ උරුනේ එහෙනම් මම යනවා ආයෙත් දවසක එන්නම් මගේ ෆැමිලි එකත් වගේම අපේ ෂූටින් ලොකේෂන් වලත් සිද්ධ වෙන සිද්ධීන් ගැන ඕගොල්ලන්ට පුංචි දේවල් කියන්නම් ඒ වගේම වැදගත් දේකුත් තියෙනවා කියන්නේ ඒ ගැනත් මම හිමිට කියනවා එහෙනම් මම ගිහලා ඉන්නම් මේ මගේ රත්තරන් පුතු පැටියා ඔයාලා වෙනදා වගේම සබ්ස්ක්‍රයිබ් කරලා ආදරෙන් මාත් එක්ක රැඳිලා ඉන්න ඕගොල්ලන්ට සුබ අනාගතයක් එහෙනම් මම යනවා බයි